කටට රහට කෑම වේලක්, පෝෂණයෙන් පිරුණු ආහාර වේලක්, තම අමුදරුවන් සමගින් එකට වැටි ගත කළ හැකි ජීවිතයක්, අගහිඟකම් වලින් තොර හෙට දවසක් ගැන ඔවුන් තුල ඇත්තේ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු ඉටු කරගන්නයි ඔවුන් හැමදාමත් මහ පොළොව සමග පොරබදන්නේ. වතු රැකියාවෙන් තම දරු පවුල් රැකගන්නා කාන්තාවන් හිමිදිරියේම තම සේවාමුරයන් වෙත ඇදෙද්දී පවුලේ අනෙකුත් සමාජිකයන් දෛනික වැටුපට කුලී රැකියාවන්ට පිටත් වුණේ සිය සමීපතමයන්ගේ බඩවියත සරු කිරීමේ බලාපොරොත්තුවෙන්. දරු පවුලක අසීරු බව මුළු මනින්ම කරතබාගෙන යන මේ දෙමාපියන්ට සහ වැඩිමහල්ලන්ට හොඳ ආහාර වේලක් දරුමල්ලන්ට ලබා දීමට දෛනිකව මුදලක් සෙවීම අභියෝගයක්ව පැවතුණා. ඔවුන් ගෙවතු වගාවටද පෙළඹී තිබුණේ මේ අභියෝගය ජයගන්නටයි. බදුල්ල දිස්ත්‍රික්කයේ කනවරැල්ල වතුයායේ පදිංචි සෙල්වරත්නම් වතු ජීවිතය හා බැඳුණු තේදලු නෙලීම සත්ව ගොවිපල සහ ගෙවතු වගා අලවියෙන් සිය ජීවිකාව පවත්වාගෙන යන තවත් අසරණ දරු පවුලක ආදායම් උපයන්නෙක්. ගෙවතු වගාව මෙන්ම දෛනිකව උපයන මුදලින් හොඳ නැවුම් ආහාර වේලක් ලබා ගැනීම ඔවුනට දුෂ්කර කාර්යයක් වී තිබුණා. இப்போ நாங்கள் கடையில் வாங்கிட்டு வர மரக்கறிக்கு வந்து மருந்துகள் அதெல்லாம் கூட இருக்கிறதுனால நாங்கள் இது சொந்தமாக இது வந்து நாங்கள் பூந்தோட்டங்கள் மாதிரி தானே பாவிக்கிற இதுக்குள்ள மருந்து குறவு. அதனால் எங்களுக்கு இது நல்ல நம்பிக்கையான மரக்கறி, பூச்சி மருந்து இல்லாதது தானே இது. நாங்களாக வளர்த்து நாங்கள் இது பண்ணுறதுனால எங்களுக்கு நல்ல நம்பிக்கை இது சாப்பிட்றதுக்கு. සෙල්වරත්නම් පවුලට පමණක් නොව කනවරැල්ල වතුයායේ සමස්ත ප්‍රජාවටම පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීමේ මගක් විවරව තිබුණේ නැහැ. මන්ද පෝෂණය, සෞඛ්‍ය බෙලහීනතාවයන් ඔවුන්ගේ ජීවිතේම කොටසක් බවට පත්ව තිබුණේ අගහිඟකම් මැද පෝෂිත ආහාර වේලක් නොමැතිවීමෙන්. නිසි පෝෂක නොලැබීමෙන් කුඩා දරුවන්ගේ මෙන්ම තරුණයන්ගේද වර්ධනය අනතුරට ලක්ව තිබුණා. මේ ISD ආයතනයෙන් ගෙවතු වගාවලට ලොකු සහනයක් ලබා දුන්නා. මේ ආයතනයෙන් ඒ අවශ්‍ය උපකරණ සියලුම කට්ටලේම ලබා දුන්නා. දැනුම ලබා දුන්නා. ඉතින් අපි වැඩ කරගෙන යනකොට අපි ඒවා හොයලා බලනකොට මේ මිනිස්සු හරිම සන්තෝෂයෙන් ඒ උපකරණ ටික යොදාගෙන ගෙවතු වගාව සාර්ථකව කරගෙන ගියා. ඒකත් අපේ ISD ආයතනයට මගේ ස්තුතිය පුද කරනවා වෙන්නේ. මහනුවරසිය මූලස්ථානය කරගත් සමාජ සංවර්ධන ආයතනය යුරෝපා සංගමේ අනුග්‍රහය ඇතිව වතුකරයට හඳුන්වා දුන් ගෙවතු වගා වැඩසටහන සෙල්වරත්නම්ට පමණක් නොව කහවරැල්ල වතුයායේ ජීවත් වන රාජේන්ද්‍රගේ පවුලටද වෙස් වලාගත් ආශිර්වාදයක් වුණා. ISD ආයතනය නිසා අපිට සෑහෙන උදවක් අපිට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මුලින්ම බලනකොට ගොවිජන සම්බන්ධව අපේ එළවලු වායා කිරීම සම්බන්ධව අපිට සෑහෙන උදව්වක් කරලා තිනවා. මේ එළවලු වායා කරන්න අපිට දුන්න මේ බෙත් මේ තුන එළවලු වර්ග ඔක්කොම අපිට එදිලා තියෙනවා. මේ කනවල කොටස නිසා එදලා එනවා. ඒ නිසා අපි පුළුවන් තරම් අපි ඒවා අදාගෙන බෙත් නැතුව අපිට ඒවා අදලා තිනවා. රාජේන්ද්‍ර වගේම බදුල්ල පස්සර යූරි වතුයායේ ගණේෂන් සභාපති, එම වතුයායේම අරුණාචලම් රාජලක්ෂ්මී මෙම වැඩසටහනින් ප්‍රතිලාභ හිමි වූ දෙදෙනෙක්. සමාජ සංවර්ධන ආයතනයේ ගෙවතු වගා ප්‍රවර්ධන ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ හිමි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ වතුකරයේ පවුල් සංඛ්‍යාව 625ක්. සමාජ සංවර්ධන ආයතනය පළමුව ගෙවතු වගා වැඩසටහන ආරම්භුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ තුල ප්‍රතිලාභ හිමිවිය යුතු පවුල් හඳුනා ගැනීමේ ක්‍රියාවලියකින්. ඉන්පසු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උපදේශකයන් යොදා ගනිමින් ඔවුන්ට වගා කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරනු ලැබුවා. සමාජ සංවර්ධන ආයතනය තමයි අපිට ගොඩක්ම උදව් කරේ. ඒ මාර්ගයෙන් තමයි අපි මේ කරගෙන යන්නේ. ගොඩක් මේ අපිට පෝෂණයට උදව් වුණා. මේ ඒගොල්ලෝ වගාවට මේ ඇට වර්ග දෙනවා, අපිට ආයුධ දෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අපිට මේ උදව් කරනවා ඒ ආයතන අනුව. ඒක නිසා අපි ගොඩක් සතුටු වෙනවා. තවත් මේ වගේ තව ඉන්න කට්ටියටත් වගේ මේ වැඩිපුර දීලා
ඒගොල්ලන්ටත් පොඩ්ඩක් මේ එන්න මේ සැලසුමක් කරා නම් අපිට ගොඩක් සතුටුයි. අක්‍රමවත්ව පැවති ගෙවතු වගාව ශාස්ත්‍රීක වන්නට පටන් ගැනීමත් සමග එය වතු පවුල්වලට මහත් ප්‍රතිලාභයක් අත්කර දෙන්නට පටන් ගනු ලැබුවා. අස්වැන්න වැඩවීමත් සමග එළවලු මිලදී ගැනීමට වැය වූ මුදල ඉතිරි කර ගැනීමට පමණක් නොව වඩාත් පෝෂ්‍යදායක ආහාර වේලක් තම පවුලට ලබා දීමට දෙමව්පියන්ට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස නිරෝගිමත් බව නැවත ඔවුන් සොයා එන්නට පටන් ගත්තා. ஐஎஸ்சி நிறுவனத்தில் வந்து எனக்கு நிறைய உதவி செஞ்சு இது கண்ணுகள் எடுத்து நீங்கள் இந்த மாதிரி தோட்டம் ஒன்று செய்யுங்கன்னு சொன்ன பிற்பாடு நான் அதே நேரத்தில் வச்சு 2 நாளில் நான் வந்து தோட்டம் செஞ்சு பார்த்தேன். செஞ்சு பார்த்ததில் எனக்கு வந்து பிரயோஜனமான வேலையாக தான் எனக்கு இருந்தது. அதில் வந்து நான் வீட்டுக்கு நிறைய காய்கறி பிச்சு நிறைய நான் அதில் உணவு சமைச்சு கொடுத்துருக்கேன் பிள்ளைகளுக்கெல்லாம். දෙපයින් සිටගෙන ජීවිතයට මුණ දෙන්නට වෙරවීර්ය ගන්නා මේ මිනිසුන්ගේ සිත්වලට ලැබුණු සතුට මිල කළ නොහැකි. තම අගහිකකම් නිසාම පෝෂණයෙන් සපිරි ආහාරවේලක් පිළිබඳව සිහින මැවූ ඔවුන්ට ලබාදුන් මේ උපකාරය ගැන සමාජ සංවර්ධන ආයතනය ගැන ඔවුන් තුළ ඇත්තේ හෘදයාංගම ගෞරවයක්.